පිළිගන්නවා කියලා. මේකෙන් බිලි ගත්තාම පල්ලෙහා ටැංකියක් තියෙන. ඒ ටැංකියෙන් තමයි මතුවෙන්නේ කියලා තමයි මම අහලා තියෙන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ වෙහෙරකල පුරාණ රජමහා විහාරස්ථානයට. මේ පන්සල තියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රඹේ මායිලී කියන ගම්මානයේ පිහිටලා තියෙන ලස්සන පන්සලක්. මේ පන්සලේ තියෙන සුවිශේෂීත්වය තමයි මේ පන්සලේ මෙන්න මෙතනින් මේ මම පෙන්නන තැනින් තියෙනවා උඩට නගින්න නිකන් ගල් ගුහාවක් මැදින් වගේ යන්න තමයි තියෙන්නේ. අපි දැන් ඒකටත් නගිනවා. මේ ගල් ගුහාව මැදින් ගියපුවාම ලස්සන ලොකු ගල් පර්වතයකට තමයි යන්න තියෙන්නේ. ඒ ගල් පර්වතය ඇතුලේ ලස්සන බුදු පිළිම වහන්සේලා සෝමහරහතන් වහන්සේලාගේ පිළිම වහන්සේලා නෙලලා තියෙනවා. ඒ වගේම මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් නෙලලා තියෙනවා. මට හති මොකද මේකට එන්න ටිකක් කන්ද නගින්න තියෙනවා. ඒ නිසා මට චුට්ටක් හතිය ගතිය වගේ තියෙනවා. මේ මං ඔයාලට පෙන්නන දැන් අපි මේ ගල් ගුහාව මැදින් යනවා. කෙලින්ම මං ඔයාලට කිව්වා වගේ අර ලොකු ගල් පර්වතයට තමයි මේ යන්නේ. හරිම ලස්සනයි. මේ බලන්න නිකන් මේක පුරාණ රජමහා විහාරස්ථානයක්. මට කියන්න බෑ. වලගම්බ රජතුමා ඒ කාලේ හැදුවා කියලා තමයි මේක කියන්නේ. පුදුම ලස්සනක් තියෙන්නේ. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. කෙලින්ම මේකේ මේ ගල් ගුහාවේ තියෙන විදිහත් මම මේ ආව පාරත් ඔයාලට පෙන්නන්නම්. මාරම ලස්සනක්. ගොඩාක් පුරාණ ගයක් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ පාර මැදින් තමයි අපි ආවේ. මෙතෙන්ට දැන් අපි ඉන්නේ මේ මළුවක් වගේ තැනක. මේ මළුව මෙන්න මෙතනින් තමයි අසෝමහරහතන් වහන්සේලාගේ පිළිම පටන් ගන්නෙ. ඔයාලට ඇවිල්ලා නිකන් අර ඇඩ්වෙන්චර් එක්ස්පීරියන්ස් එකක් වගේ ගන්න පුළුවන්. මොකද මේකේ යන්න තියෙන්නේ එහෙම මේ ගල් තලා මැද්දෙන් හරි ටිකක් බය හිතෙන ගමනක් වගේ. අපි දැන් මේ ඉන්න මළුවේ තියෙන්නේ මෙතන බෝසතාණන් වහන්සේගේ ඉන්න මම පෙන්නන්න තියෙනවා දුෂ්කර ක්‍රියා කරන පිළිම වහන්සේ නම. මෙන්න මෙතන මේ වගේ මෙන්න මෙහෙම කෑල්ලක් තියෙනවා. මේ කොටස තමයි මේක සක්මන් මළුවක් කියලා තමයි කියන්නේ. මේ සක්මන් මළුවේ ඉස්සර රහතන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා භාවනා කරන්න මේක පාවිච්චි කරා කියලා තමයි කියන්නේ. මේක තියෙන්නේ අර ගල් ගුහාව පාස් කරලා ඉස්සරහට ආවම. දැන් අපි යන්නේ මේ ගල් ගුහාව මැදින් මේ සක්මන් මළුවත් පාස් කරලා මේ 80 මහ රහතන් වහන්සේලාගේ පිළිමත් එක්ක ගල මුදුනටම තමයි යන්නේ. අපි බලමු ගල මුදුනටම ගිහිල්ලා. දැන් අපි උඩටම ඇවිල්ලා උඩටම නෙමෙයි සාමාන්‍ය කොටසක් දුරට ඇවිල්ලා ඉන්නේ. හරිම මහන්සි. ගොඩක් කාලෙකින් එන හින්දා පුදුම මහන්සියක් තියෙන්නේ. මේ තියෙන 80 මහ රහතන් වහන්සේලාගේ පිළිම පටන් ගන්න තැන මම කලින් පෙන්නුවා වගේ. පුදුම ලස්සන. හරිම මහන්සි. තව ගොඩක් දුර යන්න තියෙනවා. මේක මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙයි ඔයගොල්ලන්ට එන කෙනෙක්ට. මොකද මේක ටිකක් අර මං කලින් කිව්වා වගේ ඇඩ්වෙන්චර් ගතියක් තියෙනවා. ටිකක් අර බය හිතෙන කැලෑවක් වගේ තැනකින් යන්න තියෙන හින්දා ඔයාලා එන කෙනෙක්ට මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. දැන් අපි මෙහෙම පඩිපෙළ නැගගෙන යනවා මේ ගමනේ දුෂ්කරම කොටසට. මෙන්න මේ විදිහට පිළිම වහන්සේලා පහු කරගෙන අපි යන්නේ එකින් එක. පුදුම සනීප හුලඟක් තියෙන්නේ. උඩට ආවහම සාමාන්‍ය අපි දැන් මං කිව්වා වගේ මේ එක ගල් පොත්තක තමයි අපි මේ ඉන්නේ. මේ ගල් පොත්තේ උඩට ආවහම අපිට මෙන්න මේ වගේ view එකක් තමයි බලන්න පුළුවන් වෙන්නේ. මට පේනවා වැහි අඳුරකුත් තියෙනවා පොඩ්ඩක්. ඒ නිසා කාලගුණය චුට්ටක් විතර අඳුරු ගතියක් තියෙන්නේ. මෙන්න මේ වගේ ලොකේෂන් එකක් තමයි තියෙන්නේ. ගොඩක් පන්සල් වල මම දැකලා තියෙනවා
පිළිම වහන්සේලා මේ 80 මහරහතන් වහන්සේලාගේ පිළිම නෙලලා තියෙනවා. නමුත් අර ටිකක් ඇතුළට වෙන්න ඒ වගේ විදිහකට නෙලලා තියෙනවා. මම මේ දැක්කේ මේ අපේ මේ පන්සලේ විතරයි. එන කෙනෙක්ට ඉතින් ගොඩාක් හොඳට මේක අත්දැකීම විඳින්න පුළුවන්. නිදහසේ ඇවිල්ලා බලලා යන්න පුළුවන් තැනක්. මේ වගේ තමයි ලොකේෂන් එක පේන්නේ. ඔයාලට පේනවා ඇති මම මේ පෙන්නනවා ඈත දුර ඈත ගලක් උඩ ගලක් තියෙනවා. ඒ ගලටත් අපිට නගින්න පුළුවන්. අපි ආයේ ළඟදීම වීඩියෝ එක ඒ ගලෙනු ඒ ගලටත් නැගලා කරමු. මෙන්න මේ වගේ ලස්සන ලොකේෂන් එකක් තමයි තියෙන. view එකක් තමයි අපිට බලන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේකේ ගොඩාක් ඈතට මං අහලා තියෙනවා කට්ටිය කියලා තියෙනවා. ගොඩාක් ඈතට එක එක දේවල් පේනවා. මේ සාමාන්‍ය කුවේණි ගල ඒ වගේ දේවල් මේ view එක ඇතුලේ තියෙනවා කියලා ගොඩක් දෙනෙක් ගමේ කියලා තියෙනවා. එච්චර ලොකුවට අද පේන්නේ නැහැ. මොකද මේ වැහිබර කාලගුණයත් එක්ක. දැන් අපි මේ යනවා. ගල උඩට යන ගමන තමයි මේ. තාමත් අපි ගල උඩට ගිහිල්ලා නැහැ. තාම මේ යන්නේ මේ කැලෑ පාරේ ගල උඩට යන ගමන තමයි තාම මේ තියෙන්නේ. බය බෑ. ෆෝන් එක අල්ලගෙන මේ වීඩියෝ කර කර ගියාට ටිකක් අවධානය යන්න ඕනේ. මොකද මෙන්න මේ විදිහට දැන් අපි ආයේ කන්දක් නගින්න යන්නේ. අර පේන උඩ ගලට තමයි ඊටත් වැඩි චුට්ටක් උඩයි උස්සයි ඒ ගල. ඒකට තමයි අපි දැන් මේ යන්නේ. පොඩි කාලේ ඉඳන්ම අපි මේ ගලේ හැම පොයටම එනවා යනවා. ඉතින් ඒ කාලේ මෙච්චර මේක දියුණු වෙලා තිබුණ නැහැ. එක එක හාමුදුරුවරු ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා ඒගොල්ලෝ ආරම්භ කරපු එක එක ව්‍යාපෘතිත් එක්ක එක එක ක්‍රමයන්ුත් එක්ක මේක දියුණු වුණා. මේ ගල්පොත් අපි නැග්ගා. ඒ ගල්පොත් පාස් කරාම මේ වගේ view එකක් තියෙනවා. ඒකට මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට චූටි පොකුණු. මේ පොකුණු කවදාවත්ම හින්දෙන්නේ නැහැ. මේ පොකුණු මේ වගේ චූටි පොකුණු මේ පේනවා ඇති ඔයාලට. මෙන්න මේ වගේ චූටි පොකුණු. මේ පොකුණු කවදාවත්ම හින්දෙන්නේ නැහැ. මේ ඉස්සර කාලේ ස්වාමීන් වහන්සේලා ස්නානය කරන්න මේ පොකුණු භාවිතා කරා කියලා අහලා තියෙනවා. ඒ වගේම වතුර නැති කාලේ නියං කාලවල් වලදී ගම්වැසියනොත් ගමේ ඉන්න වැසියනොත් මේ පොකුණු පාවිච්චි කරලා තියෙනවා. ඒගොල්ලොන්ගේ නාන්න ඒ වගේ දේවල් වලට. දැන් නම් ඉතින් එහෙම පාවිච්චි කරන්න. මොකද දැන් මේක ගොඩක් අර 80 මහරහතන් වහන්සේලාගේ පිළිමත් නෙළුවට පස්සේ මේ මේක නිකන් අර ශුද්ධ භූමියක් වගේම වෙලානේ තියෙන්නේ. ඒ නිසා දැන් මෙතන මේ වගේ දේවල් වලට පාවිච්චි කරන්න. මම දැන් ඔයාලට ලොකු පොකුණක් පෙන්වන්න යන්නේ. මම මේක අහලා තියෙනවා ඉස්සර මේ පොකුණ ටිකක් බය හිතෙන කතාව මේක බිලි ගන්නවා කියලා. මේකෙන් බිලි ගත්තාම පල්ලෙහා ටැංකියක් තියෙන. ඒ ටැංකියෙන් තමයි මතුවෙන්නේ කියලා තමයි මම අහලා තියෙන්නේ. පුරාවෘත්තයක් ඇත්ත නැත්ත දන්නේ නැහැ. පුදුම ලස්සනක් නේද? ඉතින් මේ ලොකේෂන් එක ඔය විදිහට තමයි view එක තියෙන්නේ. ඔන්න ඔය හරිම දාඩියයි දැන්. තවත් අපි උඩටම යන ගමන මේ ඉන්නේ. මේ උඩටම යන ගමන මේ ඔන්න දැන් අපි මෙන්න මේ මාර්ගය ඔස්සේ උඩට තමයි යන්නේ. උඩම ගල් තලාවට යන්නේ. අන්න අර පේන ගල් තලාවට. මෙන්න මෙහෙම තමයි අපි උඩට යන්නේ. ටිකක් පොද ගන්නවා. ඒ නිසා මම ටිකක් දුවල යනවා. අම්මෝ. අපි ඔන්න ගල උඩටම ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ 80 මහරහතන් වහන්සේලාගේ පිළිම වහන්සේලා. පංචුවාගේ පොඩි වැස්සක් යනවා. ඒ නිසා තවත් පරිසරය නම් ලස්සනයි. හැබැයි ටික
මේක වීඩියෝ කරගන්න චුට්ටක් අමාරු ගතියක් තියෙනවා. මේ තියෙන්නේ සුමහරහතන් වහන්සේලාගේ පිළිම වහන්සේලා. අම්මෝ හොඳටම තෙමෙනවා මා. මෙන්න බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ තියෙනවා. මේ පිළිම වහන්සේත් එක්ක තමයි ඉස්සලාම් පටන් ගන්න. ඔයාලට මේක දැක්කම හිත නිවෙන ගතියක් වගේ එනවද? මට නම් මාර විදිහට හිත නිවෙනවා. බලන්න පුදුම ලස්සන තියෙන මේ ලොකේෂන් එකත් එක්ක පුදුම ලස්සන. ඒ වගේම මෙතන උඩට ආවහම තව දෙයක් ඔයාලට පෙන්වන්න තියෙනවා. මෙන්න මෙහෙම මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පිළිම වහන්සේ තියෙනවා. මතු උපදින මෛත්‍රී බෝසතාණන් මතු බුදුන මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පිළිම වහන්සේ. මේක තාම වැඩි ඉවර කරලා නැහැ. බලන්න එන කෙනෙක්ට මේක තාම වැඩි ඉවර කරලා නැති හින්දා මම මේ විදිහට පෙන්නන්න. මේ දේවල් තමයි ඉතින් බලන්න තියෙන්නේ. මේක මේ අර එන ගමන් මාර්ගය, ඒ වගේම මේ ගමනේ තියෙන අර දුෂ්කර බව, කටුක බව, ඒ වගේම අර සුන්දරත්වය, කටුකත්වයත් එක්ක එන සුන්දරත්වය, ඒ දේවල් එක්ක තමයි මේ ගමන ගොඩක් ලස්සන වෙන්නේ. සහ අර මේ පන්සලේ තියෙන පෞරාණික ගතිය, ඒ පෞරාණික ගතියත් එක්ක මේ පන්සලට ලොකු වටිනාකමක් දෙනවා. ගොඩාක් පරණ පන්සලක් මං කලින් කිව්වා වගේ වලගම්බා රජතුමාගේ කාලේ ඉඳන්ම හදපු පන්සලක් නිසා, විහාරස්ථානයක් නිසා මේක ගොඩාක් ඉතින් දෙනා බලන්න එනවා. නමුත් අර ගමක් ඇතුලේ හැංගිලා වගේ තියෙන විහාරයක් නිසා මං හිතන්නේ මේ ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රාම්බේ වෙහෙරගල පුරාණ රජමහා විහාරස්ථානය තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. කැමති කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පේනවා ඈත කඳු. මේවා දැන් මේ ගොඩක් පැහැදිලා. මේ පල්ලෙහා ඔයාලට පන්න මේ පහළට යන්න විදිහක් නැහැ. හරි ඉතින් දැන් ඔයාලට ඕන කෙනෙක්ට ඇවිල්ලා මේ විහාරස්ථානය නරඹන්න. මේක අර මං කලින් කිව්වා වගේ ගමක් ඇතුලේ තියෙන අප්‍රසිද්ධ විහාරස්ථානයක්. හරිම ලස්සනයි. ඔයගොල්ලන්ට ඇවිල්ලා බලලා මේකේ සුන්දරත්වය විනාශ කරන්නේ නැතුව යන්න පුළුවන්. ඉතින් ආයෙත් අපි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. මම ගල උඩ ඉන්නේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න නම් අපේ channel එක subscribe කරන්න අදම. bye bye හැමෝටම.